ඉතින් මේ සෑරජානන් වහන්සේගේ ඇතුලේ තියෙන විස්තර ගැන විස්තරයක් තියෙනවා. ඔය මහා සෑරජානන් වහන්සේ හදලා ඉවරුණාට පස්සේ දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ මම හිතේ 10 වෙනි වතාවට වගේ ඊළඟට රජ වෙනවා බාතිය කියලා රජ කෙනෙක්. ඒ බාතික රජුරු හැමදාම උදේ හවස මේ මහා සෑරජානන් වහන්සේ වන්දනා කරනවා. මේ මළුව ප්‍රදක්ෂිනා කරනවා. මේ මළුවේ රජවරු ප්‍රදක්ෂිනා කළා. ඊට පස්සේ දවසක් මේ මාලිගාවේ යම් කටයුත්තක් මුල් කරගෙන එනකොට රැ වුණා. ඉතින් කෑම කන්න රජතුමා භෝජන ගන්න හදද්දි මතක් වුණා සෑයට ගියේ නෑ නේද කියලා. භෝජනේ ආපහු තිබ්බා. තියලා රෑම ආවා. රෑම ඇවිල්ලා වටේ ප්‍රදක්ෂිනා කරනකොට තනියෙන්නේ දැන් රජුරු පිරිත් කියනවා එනවා. පිරිත් කියනවා එනවා. ඒතර රජුරු බැලුවා කවුරුත් නෑනේ. පිරිත් හඬක් කොහොමද එන්නේ? රජුරු ගේට්ටු 4 වැස්සෙව්වා. ඒගොල්ලෝ කිව්වා කාටවත් එන්න බෑ ඇතුළට කියලා. ඇතුළේ ආයෙත් වටේ ඇවිද්දා කවුරුවත් නැහැ. ඒත් පිරිත් හඬ එනවා. ඊට පස්සේ රජුරු අද හිතුවා එකත් එකටම සෑරජානන් වහන්සේ ගර්භේ සංඝයා පිරිත් කියනවා. සෑ ගර්භයේ ඇතුලේ රහතන් වහන්සේලා පිරිත් කියන අසිරිය දැකලා මිසක්කා මම නම් නැගිටින්නේ නැහැ කියලා දිගා වෙලා දණ්ඩ නමස්කාර කළා. මේ සෑයේ මේ පාදමයිනේ වැතුරුණා. මැරුණත් නැගිටින්නේ නැහැ කියලා. ඒතර මේ සෑරජානන් වහන්සේගේ ආනුභාවයක් තියෙනවා. මේ සෑරජානන් වහන්සේ ළඟ යම් කිසි කෙනෙක් බලවත්ව හිතෙන් හිතුවොත් දෙවිවරුන්ට දැනෙනවා ඒක. විශේෂයෙන් ශක්‍ර දෙවි අද වුණත් සෑරජානන් වහන්සේ ළඟ යම් කිසි කෙනෙක් හිත තැම්පත් කරගෙන දෙවිවරුන්ට යමක් සිහි කළොත් ඒක තප්පරයට දෙවියන්ට දැනෙනවා. අදට. ඉතින් ඒ නිසා මේ සෑරජානන් වහන්සේ ගාව මේ වැඳ වැටෙනකොටම ශක්‍ර දෙවිඳුරයාගේ ආසනෙ වුණා. ශක්‍ර දෙවියෝ දැකලා දැන් දිව්‍ය ලෝකේ ඉඳලා තියෙන දෙවියන්ගේ ස්වභාවය. පින්වත්නි දෙවියන් දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකේ බලනකොට මේ ලංකාදරණී තලයේ ඉස්සලාම පේන්නේ රුවන්වැලි සෑය. දිව්‍ය ලෝකේ ඉඳලා බලනකොට ඉස්සලාම පේන්නේ රුවන්වැලි සෑය. ඒ ශක්‍ර දෙවිඳුරයා එසැනින් ධාතු ගර්භයෙන් පහළ වුණා. පහළ වෙලා ස්වාමීනි බාතිය රජුරු මේ සෑ ගර්භයට එන්න අදිෂ්ඨාන කරනවා. ඉතින් ඒ රජුරු ශ්‍රද්ධාවන්තයිනේ ඒ නිසා ගෙන්නමු කිව්වා. ඊට පස්සේ මේ සෑයේ දැන් ඔන්න මැදින් මේ මැදින් මතුවෙනවා ස්වාමීන් වහන්සේ නම. මතුවෙලා ඔහොම ආසින් ඇවිල්ලා අර රජුරන්ගේ අතින් අල්ලලා නැගිට්ටුවා. එහෙනම් යන් කියලා මෙහෙම ආසින්ම ගිහිල්ලා සෑ ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා ඇතුළේ ඔක්කොම දේවල් ටික පෙන්නවා. හැමදේම පෙන්නවා. පෙන්ලා හරි සතුටුයි රජතුමා වන්දනා කරලා එළියට ආවා. ඇවිල්ලා රජුරෝ ස්වාමීන් වහන්සේලාට විස්තර කියනවා. දවසක් ස්වාමීන් වහන්සේලා ඔක්කොම මේ විස්තර අහන්න ඕන කියලා ලෝවා මහා ප්‍රාසාදයේ යටතට්ටුවට එකතු වුණා. රජුරෝ මේ වගේ ධර්මාසනේ ඉඳගෙන හවස පටන් ගත්තා. හැන්දෑවේ 3ට 4ට බණ කියන්න පටන් ගත්තා. මම සෑය ඇතුලේ මේවා තියෙනවා මේවා තියෙනවා මේවා තියෙනවා මේවා තියෙනවා මේවා තියෙනවා කියලා. පහුවදා එළි වුණා. පින්ඩපාත යන කාලේ 9ට 8ට 9 වුණා පහුවදා. ඒත් ඉවර නැහැ. ඊට පස්සේ ඇහුවා මේ රජතුමා ඔය කියලා ඉවර නැද්ද? කියනවා ස්වාමිනී මම දැක්ක දේවල් වලින් 10න් පංගුවක්වත් තව කිව්වේ නැහැ කියලා. කිව්වා ස්වාමිනී මම දැක්ක ඔක්කොමත් මම දැක්කේ නැහැ කියනවා. මගේ ඇස් වලට පෙනිච්ච ටික විතරයි කියනවා ඔය කිව්වේ. ඒත් 10න් පංගුවක්වත් කියලා ඉවර කරගන්න බැරි වුණා කිව්වා. කොහොමද විස්තරේ? රජතුමාට ආසාවක් හිතුණා. පොඩි මේ අනුරුවක් හරි මිනිස්සුන්ට දකින්න තිබ්බොත් හොඳයි කියලා සෑය ඇතුලේ තියෙන පිළිමවල අනුරු හැදුවා. බාතිය රජුරු. හදලා රජමාලිගාවේ මිදුලේ තියලා අවුරුද්දකට වතාවක් මිනිස්සුන්ට පෙන්නනවා. ඒක බලලා ඒ ප්‍රතිමා ටික බලලා ලංකාවේ හැම ගෙදරකින්ම එක කොල්ල ගානේ බුද්ධ ශාසනය මහාන වෙලා තියෙනවා. අර පිරිම ටික දැකලා. සෑගර්භය දැක්කනම් කොහොම වෙයිද? ඉතින් පින්වත්නි ස්වර්ණමාලී මේ උතුම් මහා සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භේ ওই විදිහට තමයි හැදුනේ.